ආයිබෝවන් අද මම හැදුවේ ඌරු මස් කරියක්. මිරිස් බදින්නේ නැතුව ඌරු මස් එක්ක කලුවට යන්න තමයි මම අද හදන්නේ. මුලින්ම මම ඌරු මස් ටික කපලා හොඳට සෝදගෙන ඒකට මේ බැදපු නැති මිරිස් කුඩු එකතු කරනවා. සාමාන්‍යයෙන් මස් මාළු වලට වැඩිපුර ටිකක් මිරිස් එකතු කර ගන්න ඕනි. ඊළඟට මම මේකට කහ කුඩු ටිකක් දැම්මා. ඊට පස්සේ මම මේකට ගම්මිරිස් එකතු කරනවා. ගම්මිරිස් නම් ටිකක් වැඩිපුර එකතු කරගත්තා. ඊට පස්සේ උළුහාල් ටිකකුත් එකතු කරා. ඊළඟට අපේ රසායන ලුණු. මේකට අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕනේ දෙයක් තමයි කුරුඳු, රතු ලුණු, නයි මිරිස්. නයි මිරිස් එකතු කරාම ඌරු මස් ගොඩක් රසයි. ඊළඟට මේ සේර තියෙනවා නම් විතරක් එකතු කරගන්න. සාමාන්‍යයෙන් අපි අනිත් දේවල් වලට දානවා වගේ කරපිංච, රම්පි, සුදුලුණු ටිකකුත් එකතු කරගත්තා. අනිවාර්යෙන් එකතු කරගන්න ඕනි ගොරකා. ඊළඟට මේ තියෙන්නේ ගෙදර හදාගත්ත තුන පහ. ඒකට මං හාල්, එතකොට මුං ඇට, පරිප්පු, කඩල, කොත්තමල්ලි, සූදුරු මාදුරු දාලා කොටාගෙන තමයි මේ තියෙන්නේ. ඒක ටිකක් කළු වෙන්න බැදගත්ත නිසා මේ මස් එක ඉදෙනකොට නිකම්ම මේ මස් එක කළු පාටට හැදෙනවා. ඊළඟට මස් තියෙන ප්‍රමාණයටම වතුර එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න ඕනි. මම අද මේ මස් එක හදන්නේ රොටි කන්න. බත් එක්ක උනත් මේක හදාගත්තාම අපිට කන්න පුළුවන්. දැන් මේක ආයෙත් මේ විදිහට කලවම් කරන්න ඕනි. විනාඩි 10ක් 15ක් විතර මේකේ තියෙන වතුර ගතිය අඩු වෙනකම්ම මේක තම්බ ගන්න ඕනි. මගේ මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න. මේ බලන්න මස් එක ඉදෙනකොට ඒකේ ලස්සන. ඔන්න දැන් මේ මස් එක හොඳට තැම්බිලා හිඳිලා. ඔයාලත් මේ වගේ ඌරු මස් එකක් හදලා බලන්න. මගේ මේ වීඩියෝ එක බලපු ඔයාලට බොහොම ස්තුතියි. සුබ දවසක්.